කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද රසම රස අන්නාසි මාළුවක් හදන්න යන්නේ. ඔයාලා try කරලා බලන්න මේ විදිහට. ආස හිතේ ඔයාලට. අපි මුලින්ම මේ විදිහට අන්නාසි ගෙඩිය සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට කෑලි කපා ගන්නවා. පොඩ්ඩක් අන්නාසි ගෙඩිය සෝදලා ගන්න ළමයි. මෙන්න මේ විදිහට ගෙඩියම කපා ගන්න. ඊටත් පස්සේ කපාගත් අන්නාසි පිඟානට අවශ්‍ය කුළුබඩු එකතු කරනවා. මන්නම් දැම්මේ මිරිස් කුඩු කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ලුණු බෙදපු 3-5 ස්වල්පයක්. ඊට පස්සේ මේ විදිහට හොඳට අතින් මික්ස් කරනවා. හොඳට අන්නාසි වල පහේ තැවරෙන්න. ඊට පස්සේ මල් ලුණු, සුදු ලුණු, මිරිස්, රම්පා, කරපිංචා, කුරුඳු කැබැල්ලක් මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඔක්කොම කලමනා ටික සිහින්ව කපා ගන්න ළමයි. සෝරි ලුණු නෙවෙයි හරිද? ඊටත් පස්සේ මැටි ඇතලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වෙද්දි ලස්සන ළමයෝ කපාගත් සුදු ලුණු ටිකයි කුරුඳු කෑල්ලයි තෙල් එකට දාන්න. සුදු ලුණු ටිකයි කුරුඳු කෑල්ලයි රන් පැහැවෙද්දි අනෙත් කපාගත්ත ගජමැටි ටික ඒ කිව්වේ ලුණු පහේ ටික හරිද? ඒකට එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික බෙදෙද්දි තව මිරිස් කුඩු හැඳි 2ක් පමණ එකතු කරන්න. මිරිස් කුඩු තෙලෙන් බෙදුනහම හරි රසයි ළමයි. දැන් හොඳින් කලවම් කරන්න. ඊට පස්සේ ඒකට අපි පහේ තවරලා පැත්තකින් තිබ්බ අන්නාසි කෑලි ටික එකතු කරනවා. ඉන්පසු ඒට වතුර කෝප්පයක් එක්කර හොඳින් තැම්බෙන්න හරින්න. ටික වේලාවකින් පසු හොඳින් හැඳිගා ලුණු මදි නම් එක් කරන්න. රස අනුව සීනි ස්වල්පයක්ද දමන්න. මේස හැන්දක් පමණ සීනි දැම්මාම ඇති හරිද? බලන්න ලස්සනට අන්නාසි මාළුව හැදිලා තියෙන හැටි. දැන් ලිපෙන් බා ගන්න. මෙන්න ළමයි අපි හදාගත්ත රසම රස ලස්සන අන්නාසි ව්‍යංජනය. ඔයාලත් හදලා බලන්න. එක දවසක් කෑවොත් ඉතින් ආයෙ හදනවා සත්තයි. ඔයත් මම වගේ අන්නාසි පෙරේතෙක් නම් මෙහෙම හදාගෙන බත් කන්න. අදට ඉවරයි. බයි.